Hi guys, welcome to my YouTube channel Was Online. Subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔන්න ඉතින් මම අද අරගෙන ආවේ මගේ channel එකෙන් මම මොනවාද Christmas day එකේ කරේ කියලා. මම Christmas day එකේ මගේ හොඳම යාළුවත් එක්ක එළියට ගියා. හොඳම යාළුවෝයි, එයාලගේ බබාලයි ඔක්කොමලා අපිට හිතුණා හයිටි එකකට යන්න ඕනි කියලා. අපි ඒකට තෝරගත්තේ කොළඹ මරීනා බීච් හෝටල් එක. එහෙනම් ඉතින් අපි ගිහිල්ලා බලමු කොළඹ මරීනා බීච් හෝටල් එකේ ක්‍රිස්මස් ඩේ එකට කොහොමද ඒගොල්ලෝ හයිටි එක arrange කරලා තියෙන්නේ කියලා. මම හිතනවා හොඳ variety එකක් තියෙයි කියලා. අපි බලමු එහෙනම්. තව දෙයක් කියන්න ඕනේ. ඇත්තටම මම මේ වීඩියෝ එක ගේන්නේ මාසෙකට පස්සේ. මොකද මට මේ වීඩියෝ එක එඩිට් කරගන්නවත් වොයිස් කරගන්නවත් බැරි වුණා. මම පොඩ්ඩක් අසනීප වෙලා මගේ උගුරේ කැක්කමක් ඇවිලා සෙංගලි හැදිලා හිටපු නිසා. හැබැයි ඒත් මම හිතුවා මම මේක අප්ලෝඩ් කරනවා. මොකද ඒක මටත් මෙමරි එකක් නිසා. ඉතින් එහෙනම් අපි බලමු මොනවද තිබ්බ දේවල් කියලා. මේ තියෙන්නේ ක්‍රිස්මස් ඩේ එකේදී කොළඹ මරීනා බීච් හෝටල් එකේ හයිටි බුෆේ එකේ තිබ්බ සේවරි අයිටම්ස් ටික. මට ඉතින් පුළුවන් විදිහට මම වීඩියෝ කරා. මොකද මම මගේ හොඳම යාළුවොත් එක්කනේ ගියේ. ඉතින් මට ඉතින් වීඩියෝ කරගන්න පොඩ්ඩක් මතක් වුණේ නැහැ. සමහර තැන් වීඩියෝ කරා, සමහර තැන් ඉතින් වීඩියෝ කරන්න අමතක වුණා. මොකද ඉතින් හොඳම යාළුවොත් එක්ක ගියාම only chat and photos ඔච්චරමනේ. ඉතින් හැබැයි ඕගොල්ලන්ට පුළුවන් විදිහට මම වීඩියෝ එකක් ගෙනාවා. බලන්න ඔයගොල්ලෝ ආස් දේවල් මේ බුෆේ එකේ තිබ්බද කියලා. ඇත්තටම කියනවා නම් ගොඩක් හොඳ variety එකක් තිබ්බා. ඒ වගේම කැමත් හරිම රසයි. මම තිබ්බ කෑම වර්ගවල නම් මෙහෙම ලොකුවට කියන්න යන්නේ නැහැ. මොකද මටත් දැන් මතක නැහැ තිබ්බ දේවල්. මොකද ගොඩක් ಜಾති තිබ්බා. ඉතින් මගේ ප්ලේට් එක බලලා හිතා ගන්න තිබ්බ දේවල්. ටන්ටටා මේ තියෙන්නේ මම බෙදාගත්ත සේවරි අයිටම් ප්ලේට් එක. මේකේ සමහර අයිටම්ස් නෑත් එක්ක මම බෙදාගෙන සමහර අයිටම්ස් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මීටත් වැඩිය varieties තිබ්බා. බෙවරේජස් ගැන කිව්වොත් එහෙම බෙවරේජස් උත් මාර්ම රසයි. අයිස් කොෆි තිබ්බා, ෆලූඩා තිබ්බා, බ්ලැක් කරන්ට් ජූස් එකක් තිබ්බා. ඒ වගේම මෙතන තියෙන්නේ කට් ෆෘට්ස්. ඒ කියන්නේ ඩිසර්ට් වර්ග ටික තමයි මෙතන තියෙන්නේ. එතකොට චොක්ලට් ෆවුන්ටන් එකකුත් තිබ්බා. ඉතින් මේ varieties තමයි මරීනා බීච් හෝටල් එකේ ක්‍රිස්මස් ඩේ එකේ හයිටි බුෆේ එකට තිබුණේ. එහෙනම් ඉතින් දැන් අපිත් එන්ජොයි කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ මගේ චූටි දොන් වැඩ පටන් අරගෙන තියෙන්නේ. අක්කිලා ටිකයි අයියලා ටිකයි ඔක්කොමලා ඒගොල්ලෝ නම් කෑම කන්න පටන් අරගෙන තියෙන්නේ. දැන් තියෙන්නේ අපේ වෙලාව. අපි කොහොමද එන්ජොයි කරන්න කියලා බලමු. මේ තියෙන මගේ ඩිසර්ට් ප්ලේට් එක. ඒක හරිම රසයි. ඇත්තටම මේ මරීනා බීච් හෝටල් එකේ හොඳ variety එකක් තියෙනවා. කෑමත් හරිම රසයි. ඒ වගේම බෙවරේජස් ගත්තත් ඒත් එහෙමයි. හැමදේම වගේ තියෙනවා. ඔයගොල්ලොත් ඉතින් මේ මරීනා බීච් හෝටල් එකේ හයිටි එක අනිවාර්යෙන් try කරලා බලන්න. hot coffee මිල්ක් ටී අපිටම කැමති විදියට අපිට හදාගන්න පුළුවන්. මේ ඔක්කොම වාසනාව බෙදාගෙන ආපු එකක්වත් කාලා නැහැ. ඔක්කොම මට කන්න දීලා තියෙනවා. මම කන්නේ මේ කික් එකක්. මම නම් කන්නේ නැහැ. මම හොඳ ළමෙක්. මං කාලි ඉවරයි. මේගොල්ලෝ කෑමේ ඉවරයක් නැහැ. තාම කනවා. කන්න බෑ. ඇත්තද? මේගොල්ලෝ බුෆේ එකට සාධාරණයක් කරනවා. හරි කියන්න තියනවද? කියන්න ගොඩක් දේවල් තියෙනවනේ. කන්න
කියන්නේ. පයිවාසයි. නියමයි. මෙහෙමයි දැන් බිව්වම වෙරි වගේම කෑවමත් වෙරි වෙනවා. මිනිස්සු දන්නවත් දන්නේ නැහැ. බිව්වම විතරක් නෙවෙයි වෙරි වෙන්නේ. කෑවමත් වෙරි වෙනවා. පාටයි. රෙඩ් වෙල්වට්. කහ පාටයි. දම් පාටක් තියෙනවා. පැපලක් තියෙනවා. මේක චීස් කේක්. මේක මොකද කියන්නේ අවතන? චීස් කේක්. මොකද? බ්ලූබෙරි චීස් කේක්. අපිට මොකද්ද? මෙරි ක්‍රිස්මස්ද? මේනි ක්‍රිස්මස්. ඉතින් ඔන්න ඔහොම තමයි අපි අපේ ක්‍රිස්මස් ඩේ එක ස්පෙන්ඩ් කරේ. අපි කොළඹ මරීනා බීච් හොටෙල් එක තමයි ඒකට තෝරගත්තේ හයිටි බුෆේ එකකට. මමයි මගේ යාළුවෝයි මගේ යාළුවන්ගේ බබාලයි මගේ බබාලයි අපි ඔක්කොමලා ආවා ඉතින් ක්‍රිස්මස් ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. එහෙනම් ඉතින් මගේ වීඩියෝ එක මෙච්චරලා බලාගෙන හිටියට අහගෙන හිටියට thank you so much. වාසු online YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් ඉතින් ගිහින් එන්නම් හම්බෙමු තවත් අලුත් වීඩියෝ එකකින්.